ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් පසුගියදා ජපානයේ පැවති තේ වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළුතේ ලොව මෙතෙක් අලෙවි වූ වඩාත් මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක්වීමට සමත් වුණා. එහිදී නිව් විතානකන්ද තේ කර්මාන්තශාලාව ඉදිරිපත් කළ තේ තොගේ අලෙවි වී තිබුණේ ඇමරිකානු ඩොලර් 8343කට හෙවත් රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලකටයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇතිවීමත් සමග 2024 වසරේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කළ ලද ජාත්‍යන්තර තේ සමුළුවට සමගාමීව පැවැත් වූ වෙන්දේසියේදී අවිස්සාවේල්ල තේ කර්මාන්තශාලාව ඉදිරිපත් කළ සිතක තේ තොගේ ඇමරිකානු ඩොලර් 8655කට එනම් රුපියල් ලක්ෂ 26ක මුදලකට අලෙවි වී ඇති බව අනාවරණ වුණා. ඒ අනුව ඩොලර් 8655කට අලෙවි වූ තේ තොගේ ගිනිස් වාර්තාවක් නොවී ඩොලර් 8343කට අලෙවි වූ තේ තොගේ ගිනිස් වාර්තාවක් වන්නේ කෙසේද යන්න පිළිබඳව මෙවන විට ගැටලුවක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල තේ කර්මාන්තශාලාවේ කළමනාකාරීත්වයේ සිය අදහස් පළ කර සිටියා. 2024 වසරේදී අප තේ කර්මාන්තශාලාවත් මේ තරගය සඳහා සහභාගී වුණා. ඒ වගේම මීට අවුරුදු ගාණක් තිස්සේ මේ තරගය කරගෙන යනවා. ඒ තරගවලුත් අපිට සම්මාන ලැබිලා තියෙනවා. ඒ වගේම 2024 වසරේදී අපි තමයි වැඩිම මිලකට අපේ තේ එකක් තමයි වැඩිම මිලකට විකුණුනේ. ඒක ඩොලර් 8655කට මෙවර දිනස් වාර්තාවක් කියලා නම් කරලා තියෙනවා කර්මාන්තශාලාවක තේ තොගයක්. එම තේ තොගය විකිණලා තියෙන්නේ ඩොලර් 8343ක් වන මුදලකට. ඒක නිසා මේක මම හිතන්නේ අප කර්මාන්තශාලාවට තමයි හරි දිනස් වාර්තාව ලැබිය යුත්තේ. ඒ නිසා මම හිතනවා අවිස්සාවේල්ල තේ කර්මාන්තශාලාව තමයි මෙම දිනස් වාර්තාව ලැබෙන්න ඕනි. මේක අසාධාරණ ලැබීමක් කියලා තමයි මම හිතන්නේ මෙම දිනස් වාර්තාව. ඒක නිසා ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා මෙතනින් එහාටත් මේගොල්ලොත් එක්ක මේක සම්බන්ධයෙන් තර්ක කරන්න. ඇයි මේක සම්බන්ධව දිනස් වාර්තාව තියෙනකොට ඔබ දැන සිටින්නේ නැද්ද? ඔයගොල්ලෝ මේකට සම්බන්ධව අතරම දැනුවත් වෙලා හිටියේ නැද්ද? නෑ. ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා හිටියේ නෑ. ඒක දැනුවත් කළ යුත්තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් තමයි අපව දැනුවත් කළ යුත්තේ. සහ තරවකාර සමාගම. මේ පාර තියලා තිබුණේ මේ තේ වෙන්දේසිය ජපානයේ ගිය අවුරුදු 2024 වසරේ තිබුණේ ලංකාවේ. ලංකාවේ BMI CH එකේ තමයි මේක පැවැත්වන ලැබුවේ. එවලේ තමයි අපිට මේක විදිහට පුණ්‍ය වෙන්දේසියක් විදිහට තමයි මේක වෙන්නේ. තන්දී අපිට වැඩි මිලක් ලැබිලා තිබුණා. ඇත්තටම මෙම දිනස් වාර්තාව ලංකාවට ලැබිච්ච එක ගැන බොහොම සන්තෝසයි. ඒක අප රටට ලොකු ආඩම්බරයක්. ඒ වගේම මේ දිනස් වාර්තාව නිසා ලංකාවේ කුඩා තේවතු හිමියන්ට ඒ වගේම තව වැඩ කරන සේවකයන්ට කර්මාන්තශාලාවලට ඉහළ මිලක් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ සිලෝන් ටී යන නාමය තව දුරටත් රැක ගැනීමට නම් මෙම තිබෙන වාර්තාව සුදුසු නිසි ලෙස අධ්‍යයනය කර අප තේ දැල්ලේ තිබෙන වටිනාකම ලෝකයට කියන්න තේ මණ්ඩලය අමාත්‍යංශ අමාත්‍යතුමාලා සියලු දෙනා එකතු වී ඉදිරියට මේ වගේ දේවල් සිදු නොවීම සම්බන්ධයෙන් කරුණු සොයා බලන ලෙස මා ඉල්ලා සිටිනවා. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අද දෙරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.